ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න, ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න. මගේ අම්මේ තාත්තට වෙපතේ මේ දේවල් ඇහෙද්දී අපිට මොකද්දෝ නුහුරු බවක් දැනෙනවා. ඒකට හේතුව තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. අපිට වෙන්නොත් පෙරලා බනින්න, අපිට ගැහුවොත් ගහන්න, අපිට සාප කරොත් ඒ මනුස්සයටත් සාප කරන්න. එකටක කරන්න නැත්තම් අපිට නපුරක් කරන අයට නැවතත් රිටර්න් එකක් විදිහට නපුරක්ම කරන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. අපිට කියා දීලා තියෙන්නේ. එහෙම නැත්තම් අපිට හිතින්නෙත් ඒ දෙයම තමයි. නමුත් දේව පුත්‍රයා මේ ලෝකෙට ඇවිල්ලා තමන්ගේ ශ්‍රාවකයන්ට, තමන්ගේ වටේ ඉන්න අයට මේ විදිහට වෛර කරන්නන් උදෙසා යාඥා කරන්න, තමන්ට රිද්දන කෙනාට සෙත් පතන්න, තමන්ට පීඩාවන් එල්ල කරන කෙනා වෙනුවෙන් යාඥා කරන මේ වගේ සාමාන්‍ය යන රැල්ලට යන ක්‍රමයට වඩා විරුද්ධ නමුත් යහපත් දෙයක් අපිට මතක් කරද්දී අපිට හරි නොහුරුයි, හරි අමුතුයි. හැබැයි අපිට ඒක අමුතු